සුබ දවසක් ඔයාලා හැමෝටම Beauty of Life YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. 2026 අවුරුද්දත් ලබන්න තව දවසයි දෙකයිනේ තියෙන්නේ. වියදම් කරලා අලුතින් බිත්ති වල තින්ත ගානේ නැතුව අඩුම වියදමින් ඔයාලගේ ගෙදර බිත්ති වල තියෙන දූවිලි කුණු පැල්ලම් ඉවත් කරලා බිත්ති අලුත් කරගන්න සාර්ථක ක්‍රමයක් අද වීඩියෝ එකෙන් මම කියා දෙන්නේ. මේකට ඕන කරන්නේ එකම එක අමුද්‍රව්‍යයයි. ඉතින් පොඩි දරුවෝ ඉන්න ගෙවල් වල ඉක්මනට බිත්ති අපිරිසිදු වෙනවනේ. බිත්ති වල පැස්ටල් ඉරි අඳිනවා, පාට ගන්නවා. ඉතින් අද මේ කියා දෙන ක්‍රමයෙන් ඔයාගේ ගෙදර තියෙන බිත්ති මුලින් තිබ්බා වගේම ලස්සන කරගන්න පුළුවන්. අපි දැන් බලමු ඒ කොහොමද කියලා. මේකට අපිට ඕන වෙනවා ආප්ප සෝඩා ටිකක්, සෝඩියම් බයිකාබනේට් කියලාත් කියනවා. ඉතින් මේවා ඕනම සිල්ලර බඩු කඩේක ගන්න තියෙනවා, පැකට් විදිහට ඔයාලට ගන්න පුළුවන්. මේ ආප්ප සෝඩා කෑම හදන අවස්ථාවලදී ගන්නවා වගේම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියටත් ගොඩාක් අපිට ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් ගෙදර පිරිසිදු කරනකොට තියෙන්න ඕන දෙයක් තමයි මේ ආප්ප සෝඩා. ඉතින් අපිට මේකට ඕන කරන්නේ ආප්ප සෝඩා විතරයි. ඒ වගේම පිරිසිදු කරගන්න පොඩි ස්පොන්ජ් කෑල්ලකුයි වතුර ටිකකුත් ඕන වෙනවා. ගෙදර උයන පිහින වැඩවලට භාවිතා කරන්න නැති වාජනයක් අරගෙන ඒකට මේ ආප්ප සෝඩා ටික දාගෙන වතුර ටිකක් දාලා කලවම් කරලා මේ ආප්ප සෝඩා ටික දී කරගන්න. මේක ටිකක් පේස්ට් එකක් වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්පොන්ජ් එකක් වතුර පොඟවලා ටිකක් ස්පොන්ජ් එකේ තෙත ගතිය හිටින්න මිරිකලා අරගෙන දැන් ආප්ප සෝඩා ටිකක් මේ විදිහට ස්පොන්ජ් එකේ තවර ගන්න. ආප්ප සෝඩා තවරගත ස්පොන්ජ් එක දැන් කිල්ටි වෙලා තියෙන බිත්තිය මෙහෙම ටිකක් අතුල්ලන්න. මෙහෙම ඇතුළුවා කියලා බිත්ති පේන්ට් එක යන්නේ නැහැ. ගොඩාක් අදින් අතුල්ලන්න ඕනෙත් නැහැ. මෙහෙම පිහදානකොට කිල්ටි වෙලා තියෙන බිත්තිය හොඳට ඉක්මනින් පිරිසිදු වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති බිත්තියේ තිබ්බ කුණු ටික හොඳට මේ විදිහට ඉවත් වෙනවා. හැබැයි සමහර බිත්ති පේන්ට් තියෙන ඒවා ක්වොලිටි අඩු පේන්ට් ගාලා තිබුණොත් සමහර විට ඒ වගේ පේන්ට් වතුර ගෑවුනත් ඉක්මනට දිය වෙලා යන ඒවා තියෙනවා. එහෙම බිත්ති වල මේක භාවිතා කරන්න කලින් ටිකක් ටෙස්ට් කරලා බලන්න පේන්ට් එක යනවද කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ ගෙදර අපිරිසිදු වෙලා තියෙන බිත්ති මේ ක්‍රමයෙන් හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. බිත්තිය හොඳ ලස්සනට තියෙනවාට දැන් පේනවා ඇති. ඉතින් ලොකු වියදම් කරලා බිත්ති පේන්ට් කරන්න ඕනේ නැහැ. අඩුම වියදමින් ඔයාලට මේ විදිහට ඔයාගේ ගෙදර බිත්ති ටික පිරිසිදු කරගන්න පුළුවන්. මේ අපේ ගෙදර අපිරිසිදු වෙලා තියෙන ඒ වගේ තවත් බිත්තියක් මම ආප්ප සෝඩා තවරගෙන මේ පිරිසිදු කරගන්නේ. ඔයාගේ ගෙදර තද පාට ගාලා තියෙන බිත්ති වුණත් මේ විදිහට පිරිසිදු කරගන්න පුළුවන්. මේ බලන්න බිත්ති වල තිබ්බ කුණු ඔක්කොම ස්පොන්ජ් එකේ ගෑවිලා තියෙනවා. ඉතින් ස්පොන්ජ් එක ටිකක් ආපහු සෝදලා අරගෙන බිත්ති මේ විදිහට පිරිසිදු කරගන්න. ඇත්තටම හරිම ලේසියෙන් පහසෙන් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. බිත්ති පේන්ට් වලට ලොකු වියදම් කරන්නේ නැතුව ගෙදර පවුලේ අයට එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් මේක. එතකොට බිත්ති පේන්ට් වලට බිත්ති පේන්ට් කරන අයට වියදමකුත් නැහැ. ටක් ගාලා බිත්ති ටික පිරිසිදු කරගන්න පුළුවන්. මේක හරිම සරල ක්‍රමයක්. ඔයත් ඔයාගේ ගෙදර කීල්ටි වෙලා තියෙන බිත්ති වල හරිම ලේසියෙන් කුණු පැනලා යවා ගන්න පුළුවන් මෙහෙම. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ෂෙයා කරන්න. මගේ channel එකත් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.